ඔක්කොටම සුබ පතනවා එහෙනම් මේ පාර මේ සබ්ජෙක්ට් මේ level 6 උද්ගොඩ ගිහිල්ලා හැමදේම සාර්ථක කරගෙන මේ ඩිග්‍රී එක ඉක්මනට ගන්න පුළුවන් වෙන්න කියලා. එහෙනම් අද මගේ අද මේ බලාපොරොත්තුව තමයි සාමාන්‍ය level 6 වල සබ්ජෙක්ට්ස් අපි දන්නවනේ කම්පල්සරි දෙකයි අපිට තෝරගන්න තව සබ්ජෙක්ට් දෙකයි තියෙනවා. ඒ කියන්නේ කම්පල්සරි level 6 වල jurisprudence සහ direct ඊට පස්සේ අපි තෝරගන්න සබ්ජෙක්ට්ස් වල තියෙනවා labor commercial සහ international human rights law. එතකොට අපි බලමු මේ සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එකට ගිහිල්ලා කොහොමද ඒක වෙන්නේ කියලා. දැනටමත් ඔයගොල්ලෝ දන්නවා ඇති ඒකට චූටි පැහැදිලි කිරීමක් මම කරන්නම්. level 6 වල මේ jurisprudence කියන එක compulsory. එතකොට compulsory subject එකේ අපි cat 1, cat 2 ලියනවා. ඒ වගේම තමයි අපිට දෙනවා project එකක්. ඒක compulsory. ඒක 40කට වඩා ලකුණු වැඩියෙන් ගන්න ඕනේ. එතකොට තමයි අපි jurisprudence වල finals ලියන්න සුදුසුකම් ලබන්නේ. එතකොට මේ අපි cat 1 cat 2 ලියලා project එකත් කරලා ඊට පස්සේ finals යනකොට final වල questions 8න් 4ක් තමයි අපි ලියන්නේ. එතකොට මේ එක question එකකට එක ප්‍රශ්නයකට අපිට දෙනවා ලකුණු 25ක්. එතකොට අපි 4ම ලියුවාම තමයි 100 හැදෙන්නේ. එතකොට අපි ගුරුකුලෙන් සාමාන්‍යයෙන් ගුරුකුල 8ක් තියෙනවා. ඒ ගුරුකුල 8න් අපි කැමැතිම ගුරුකුල 4ක් තෝරගෙන ලියන්න තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මම නම් කියන්නේ ගුරුකුල අපිට මික්ස් කරලා දෙන්න පුළුවන්. එතකොට ඒ හන්දා 4ක් බලාගෙන යන්න එපා. ඒක රිස්කි. 4ක් දෙන්නේ නැති වෙලාවල් තියෙන්න පුළුවන්. මොකද මට මතකයි ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ ස්කැනේඩියන් ලෝ ස්කූල් එකේ දුන්නේ නැහැ. එතකොට ස්කැනේඩියන් කියන්නේ බොහොම පොඩි හරි ස්මූත් මේ ලෝ ස්කූල් එකක්. ඒක දුන්නේ නැතුනම ගොඩක් පාඩම් කරගෙන ගියා ඒකේ. හැබැයි ඒක ආවේ නැහැ. එතකොට 3ක් ලියලා තමයි එන්න වෙන්නේ. ඒ හන්දා 4ක් අපි question 4කට යනවා නම් අඩුම තරමේ ගුරුකුල 5ක් හොඳට බලලා 6 වෙනි එකත් චුට්ටක් බලාගෙන යන්න කියන එක තමයි මම කියන්නේ. මොකද රිස්ක් එකක් ගන්න එපා. මේවා මික්ස් කරලා දෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ හන්දා අපි ජුරිස්ප්‍රුඩන්ස් ඒ වගේ කතා කරලා දැන් සාමාන්‍යයෙන් 8න් 4ක් තමයි අපි ලියන්නේ. ඒතර ඔයාලට කැමති, ඔයාලා ආස, ඒ වගේම සහ ඔයාලාට පාඩම් කරන්න පුළුවන් පහසුම දේ තමයි මතක තියාගන්න මේකේ ලියන්න යන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා ඩිලීට් වලට. ඩීලික්ට් එහෙමයි cat 1 cat 2 සහ අපිට දෙනවා take home assignment එකක්. ඒ වගේම අපි ඒකෙත් අර jurisprudence වල වගේ questions 4යි ලියන්න තියෙන්නේ කියලා. එකකට ලකුණු 25ක් හම්බ වෙනවා. එතකොට අපි දීලික්තවල කතා කරාම දීලික්තවල ගෙස් කරන්න චුට්ටක් අමාරුයි. මොකද එකකට එකක් සම්බන්ධ. හැබැයි අපි අර පාස් පේපර්ස් බලලා ඒ ටිකත් එක්ක අපිට ගෙස් කරන්න බැරි කමක් නැහැ. ගෙස් කරන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් අපහාසය කියලා පාඩමක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ. අපහාසයේ පාඩම අනිවාර්යෙන් ප්‍රශ්නයක් දෙනවා මේ තාක් කාලයකට දීලා තියෙනවා. ඊට පස්සේ දැන් ගිය අවුරුද්දට වෙනකන් දුන්නේ නැහැ කන්‍යා දූෂණය. සිඩක්ෂන්. ඒතකොට මේ අවුරුද්ද දීලා කියන්නේ මේ අපි ලියන්න කලින් අවුරුද්දට දීලා තියෙනවා සිඩක්ෂන් ගැන පළවෙනි පාරට. ඒතකොට ඒකත් තනි ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඒතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ ක්වෙස්චන් 4 ඇතුලේ අපහාසය අනිවාර්යෙන් එනවා. එතකොට සිඩක්ෂන් උත් දෙන්න පුළුවන්. ගිය අවුරුද්ද දුන්නා නම් මේ අවුරුද්ද දෙන්න. ඒත් අපි දන්නවා ප්‍රශ්න දෙකක්. තව ප්‍රශ්න දෙකකට අපි සූදානම් වෙලා ගියාම ෆයිනල්ස් වල දීලික්තත් මේ අමාරුයි කිව්වට අමාරු නෑ. දීලික්ත අමාරු වෙනවා නම් අමාරු වෙන්නේ සාමාන්‍යයෙන් අපිට මේ කේසස් ගොඩක් තියෙනවා. කේසස් ගොඩක් තියෙන එක මතක තියාගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට අපි cat 1 ලියනවා, cat 2 ලියනවා සහ take home එක කරනවා. එතකොට මේ තුනෙන් හොඳම දෙක තමයි ගන්න. කියන්නේ හොඳටම ඔයාලට ලකුණු තියෙන TMA එකෙන් හරි cat 1 cat 2 එකෙන් best mark දෙක තමයි ගන්නෙ. ඒ අරගෙන තමයි ඕගොල්ලෝ ෆයිනල් ලියන්න සුදුසුකම් ලැබනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ෆයිනල්ස් වලදී ඔයාලා 7ක් දෙනවා ප්‍රශ්න. 7න් 4ක් තෝරලා ලියන්න ඕන. අර අපි කිව්වා වගේ පොඩි උපක්‍රම මේ දීලික්ත වලට තෝරගෙන යන්න ඕන. මොකද නැත්තම් දීලික්ත කියන්නේ සාමාන්‍ය එකකට එකක් සම්බන්ධ සබ්ජෙක්ට් එකක්. එතකොට අර ගෙස් කරන්න ටිකක් අමාරුයි. මොකද මේකත් වෙන්න පුළුවන් අරකත් වෙන්න පුළුවන් මික්ස් කරලා ඉන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නිසා. හැබැයි දැන් අපි දැනටමත් ගෙස් කරන්න පුළුවන් ඒවා තියෙන මොනවද අපහාසය ඔය කන්‍යා දූෂණය දැන් ගිය පාර දුන්නා නම් මේ පාරත් අනිවාර්යෙන් කන්‍යා දූෂණය දෙනවා. මොකද අලුතෙන් එක දැම්මේ. ඒ වගේ ඒවා අපිට පොඩ්ඩක්
වැඩිපුර බලාගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට මේකෙදි මේ ලේබර් කියන්නේ සාමාන්‍යයෙන් ඊළඟ සබ්ජෙක්ට් එක අපිට තෝරගන්න තියෙන සබ්ජෙක්ට් එකක්. මේ ලේබල් වල ඒකත් අර ඩීලික්ට් වගේ තමයි cat 1, cat 2 සහ TMA දෙනවා. මේ questions 8කින් 5ක් ලියන්න තමයි ඔයාලට දෙන්නේ. එතකොට එක question එකකට ලකුණු 20ක් දෙනවා finals වලට. ඒකෙදිත් අපි සාමාන්‍යයෙන් මතක තියාගෙන යන්න cat 1 එකට අපි දැන් පාඩම් හොඳටම දන්නවා මොකද සේවා නියුක්ති වර්ග සහ සේවා ගිවිසුම් වලින් එන්න පුළුවන් ওই දෙක අනිවාර්යෙන් එනවා. ওই දෙක බලාගෙන ගියාම cat 1 එක ඔයාලට හොඳට ලියන්න පුළුවන්. ඒ වගේ cat 2 එක ගෙස් කරන්න පුළුවන්. ඒ වගේ TMA එකත් ලකුණු 60ක්වත් අපිට ඒ කියන්නේ 100ෙන් දෙන්නේ 100න් 60ක් 65ක් ඒක අරගෙන ගියාම ඔයාලා බය නැතුව cat 1 එකට සාමාන්‍යයෙන් ලකුණු දෙනවා. ඒ මැඩම්. එතකොට 20න් 14ක් 16ක් 15ක් ඔය අතර ඔයාලට පේපර්ස් ටික කරලා ගියාම ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ෆයිනල් එකත් බොහොම ලේසි අපි දන්නවා. එන ටිකම තමයි හැමදාම එන වෘත්තීය සමිතිය නම්ම නම් එන ටික හොඳට ફોකස් කරලා ගියාම මේ මොනවාද සාමාන්‍යයෙන් ලේබල් වලට B එකකට වඩා නම් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා අපේ කමර්ෂල් ලෝ වලට. කමර්ෂල් ලෝත් cat 1, cat 2 සහ TMA තියෙනවා. ඒකත් question වල 8ක් දීලා ඔයාලගෙන් 8න් 5ක් තමයි ලියන්න දෙන්නේ. එතකොට මේකෙත් අර මං කිව්වා වගේ මේ තුනෙන් හොඳම ලකුණු තියෙන එක තමයි ෆයිනල්ස් යන ඔයාලා සුදුසුකම් ලැබෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. එතකොට කමර්ෂල් ලෝ වල මම පොඩි දෙයක් කියන්නම්. ඔයාලා දැන් මේ අවුරුද්ද පැනලා මේ අවුරුද්දේ LLB එක කම්ප්ලීට් කරලා next year කියන්නේ 2026 දී ඔයාලා යනවා අනිවාර්යෙන් ලෝ කොලේජ් එකට. ලෝ කොලේජ් එකේ ගියාම ඔයාලට හම්බ වෙනවා සබ්ජෙක්ට් 9ක්. ඒ සබ්ජෙක්ට් 9න් එක සබ්ජෙක්ට් එකක් තියෙනවා කමර්ෂල් 2 කියලා. එතකොට මේ කමර්ෂල් 2 කියන සබ්ජෙක්ට් එක බේස් වෙන්නේ අපේ මේ ඕපන් යුනිවර්සිටි එකේ සමහර පාඩම් 2ක් 3ක් 4ක් විතර මේ ඒකෙදිත් අපිට කවර් වෙනවා. ඒ හන්දා කමර්ෂල් මේ අපිට හම්බෙන කමර්ෂල් SOGO ඊට පස්සේ නකර ඒ වගේ දේවල් හොඳට බලාගෙන යන්න ඔයාලට ලේසි කමර්ෂල් 2. හැබැයි එකක් මතක තියාගන්න ලෝ කොලේජ් එකේ දෙන්න දැන් අපි මේකෙදි උගන්වන මොනවාද කේස් ලෝ ඒකෙදි පාවිච්චි කරන්න එපා. මොකද කොලේජ් එකේදී ඒ කොලේජ් එකට ආවේනික කේසස් තමයි ඒගොල්ලෝ ඒ ලෙක්චරර්ස් ලගේ කේසස් තමයි බලන්න. මේම බලලා අර පත හැල්ලියලා යන්න එපා. හැබැයි ඔළුවට දාගන්න කමර්ෂල් එක මේ විදිහට ලියාගෙන මේ SOGO වෙනස් වෙන්නේ නැහනේ. ඒවයි වගන්ති ටික හොඳට මතක තියාගෙන යන්න. හැබැයි කේසස් අර කොලේජ් එකේ කේසස් තමයි බලා ගන්න ඕන. එතකොට මේකෙදිත් අර මං කිව්වා cat 1, cat 2 සහ TMA දෙනවා. ඒකෙන් ඔයාලා හොඳම ලකුණු ගන්න ඒවා දෙක තෝරලා තමයි ඔයාලගේ ෆයිනල්ස් යන්න සුදුසුකම් තියනවද නැද්ද කියලා බලන්න. මේකෙදිත් හරි ලේසි ප්‍රශ්න 8ක් දෙනවා. ඒ 8න් 5ක් තෝරගෙන ලියලා ඒ ප්‍රශ්නෙකට 20 ගාන අරගෙන ඔයාලට සාමාන්‍යයෙන් A එකක් B එකක් ගන්න අමාරු නැහැ. එතකොට මේ IHRL ගොඩක් අය තෝරගන්නේ නැහැ මේ IHRL. එතකොට cat 1, cat 2 සහ TMA තියෙනවා. ඒකෙත් අර ලේබර් සහ ඔය කමර්ෂල් වගේම ප්‍රශ්න 8ක් දීලා ප්‍රශ්න 5ක් තමයි අපි තෝරගෙන ලියන්නේ. එතකොට එකකට ප්‍රශ්න එකට 20ක් ලකුණු 20ක් හම්බ වෙනවා. එතකොට මේ cat 1, cat 2 සහ TMA වල හොඳම මාර්ක් එක තමයි ගන්න ඕන. අරගෙන ඔයාලා මේකත් කරනවා මේ IHRL කියන සබ්ජෙක්ට් එක ඇත්තටම වටින සබ්ජෙක්ට් එකක්. මේක කරලා යනවා කියන්නේ ඔයාලට නැත්තම් ඔයාලා පිට කැම්පස් එකකින් තමයි මේ සබ්ජෙක්ට් එක කවර් කරගන්න වෙන්නේ. මොකද ඔයාලා කොලේජ් එකේවත් නෑ මේ සබ්ජෙක්ට් එක කවර් කරගන්න පුළුවන් තැනක්. ඔය මං කිව්වේ උඩින් ඒ අපිට ඉගෙන ගන්න තියෙන සබ්ජෙක්ට් ගැන. එතකොට අපි සාමාන්‍යයෙන් මේ අද ක්ලාස් එකේ අපි තියරි කතා කරන්නේ නෑ. තියරි කතා කරන්නේ අපි කරන්නේ දැන් අපි එනවා නොවැම්බර් මාසේ 3 වෙනිදා human rights එනවා. එතකොට 11/6 jurisprudence එනවා. 11/6 ආයි labor එනවා. ආයි 11/8 commercial එනවා. ආයි 11/8 delict එනවා. ඔන්න අපේ cat 1 එකේ තියෙන time table එක. එතකොට අපි කරන්නේ මේ ක්ලාස් එකේදී තියරි කතා කරන්න ඕනේ කියන තැන තමයි ඉන්නේ ඔයගොල්ලෝ. එතකොට තියරි ඕන නම් මොන හරි කවර් වෙලා නැත්නම් ඒක අපි කතා කරනවා. ඒක බය වෙන්න එපා. තියරි කියා දෙනවා. බේස් කරන්නේ අපි අර පාස් පේපර්ස් ටික සහ පාස් පේපර්ස් තමයි. ඊට පස්සේ අපි කැට් එකට දවසක් විතර දවස් දෙක තුනක් දවසක් දෙකක් තියලා අපි ක්ලාස් කොහොමත් නතර කරන්න ඕනේ. ඔයගොල්ලන්ට පාඩම් කරගන්න ඕනේ. එතකොට ඊට කලින් සතිය අපි කරන්නේ අපේ
මොඩල් පේපර් එකක් අරගෙන ඒක ඩිස්කස් කරලා එන්න පුළුවන් විදිහට අපි ඒක ආන්සර් කරනවා. ඊට පස්සේ ඔයාලත් පේපර්ස් ලියන්න. පේපර්ස් ලියනකොට ඔයාලට එන ප්‍රශ්න මොනවා වුණත් කමන්නේ ඔයාලා ඒක අහන්න කොයි වෙලාවෙ කොහොම ඇහුවත් ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මොකද අර තනියෙන් දෙයක් කරනවට වඩා කතා බහ කරලා ඒක විසඳ ගන්න එක හොඳට මොලේට යනවා. එතකොට මම මගේ ආන්සර් එක දෙනවා මම ලියන විදිහට මේ විදිහට ලියන්න කියලා. හැබැයි ඊට කලින් ඔයාලගේ ආන්සර් එකක් පොඩි හරි ලියා ගන්න ඕන. එහෙම ලිව්වේ නැත්නම් මොකද වෙන්නේ අපිට අපි කැට් එකටම ගිහිල්ලා ලියන්න යනකොට අර අපිට ටයිම් එකත් එක්ක ෆයිට් එකක් තියෙනවා. එතකොට අපිට ඉස්සෙල්ලා ලියලා හුරු නෑ මේක මෙහෙම ලියන්න ඕනේ මෙහෙම ලියන්න ඕනේ කියලා. අපි කරන්නේ කැට් එකේදීම තමයි ඒක පුරුදු වෙන්න යන්නේ. එහෙම වුණොත් අපිට අමාරුයි මේ ඒ වෙලාවේදී ඒ ටයිම් එකත් එක්ක ෆයිට් කරලා හරි ලස්සන ආන්සර් එකක් ලියා ගන්න. එහෙම වුණාම තමයි ඔය ලකුණු 7ක් 5ක් 6ක් වගේ හම්බ වෙන්නේ. 8ක් අපි හැබැයි ටාගට් කරන්න ඕනේ මේකේ ලකුණු 15ක්වත් අඩුම තරමේ. මොකද අපිට පෙර සූදානමක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට තියරි ඔයගොල්ලෝ ඔල්රෙඩි තියරි දන්නවා. තියරි එක ඇප්ලයි කරගන්න විදිහ තමයි ඔයගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට අපි කරන්නේ මෙතනදී තියරි එක ඇප්ලයි කරගන්න විදිහක් තමයි අපි මේ බලන්නේ. තියරිය කොච්චර දැනගෙන හිටියත් වැඩක් නෑ. ඔයාලා පාස් පේපර් එක නැත්නම් පේපර් එක ගත්තාම ඒ පේපර් එකේ එන ක්වෙස්චන් එකට ඇප්ලයි කරගන්න බැරි නම්. එතකොට අද ඉඳන් අපි කරන්නේ අපි ක්ලාස් එක ස්ටාර්ට් කරනවා අපේ ලබන සතියේ ස්ටාර්ට් කරාම අපි පටන් ගන්නවා. මම ඔයාලට ටයිම් ටේබල් එක දාන්නම්. ඒ ක්ලාස් එකේ එතකොට අපි එක සබ්ජෙක්ට් එකක් එක සතියකට අරගෙන ඒක ඉවර කරලා ඊළඟ සතියේ ඊළඟ සබ්ජෙක්ට් එක තමයි කරන්න යන්නේ. එතකොට අපි දැන් මේ මාසේ ඇතුළත ටාගට් කරන්න ඕන අවුරුදු 5කවත් අඩුමතරමේ අපිට පුළුවන් අවුරුදු 10කවත් කැට් පේපර්ස් වලට මොනවද අහලා තියෙන්නේ ලේබල් වලින්. සේවානේ මම කියනවනේ දැන් කැට් කියලා ගන්න මේ ලේබල් කියලා ගන්නකො. ලේබල් වල සාමාන්‍යයෙන් අපි දන්නවා එදිනෙදා ඉඳලම පාඩම් 3යි දැන් ඔයගොල්ලන් දාලා තිනවා පාඩම් 3කින් තමයි කැට් 1 එක අහන්නේ කියලා. එතකොට අපි දන්නවා කැට් 1 එකේ මොනවද සාමාන්‍යයෙන් හැමදාම අහන්නේ සේවා නියුක්ති වර්ග. මම මේ කතා කරන්නේ ලේබල් වල සේවා නියුක්ති වර්ග ඒ වගේම තමයි සේවා ගිවිසුම්. එතකොට මේ සේවා ගිවිසුම් වලින් අනිවාර්යෙන් ප්‍රශ්නයක් දෙනවා. ඊට පස්සේ සේවා නියුක්ති වර්ග ඒ හන්දා අපි දැන් අවුරුදු 2013වත් ඉඳලා මොකද සිලබස් එක අලුත් වෙන අවුරුද්ද ඉඳලා අපි බලන්න ඕන මේ වෙනකන් දීලා තියෙන සේවා නියුක්ති වර්ග වලින් එන්න පුළුවන් ප්‍රශ්න කොහොමද? එකක් එන්න පුළුවන් ප්‍රොබ්ලමැටික් නේ. අනික එන්න පුළුවන් තියරි. එතකොට අපි මේ තියරි පහ අඩුමතරම ලියන්න නෙමෙයි මං කියන්නේ. හොඳට ආන්සර්ස් දෙක තුනක් ලිව්වොත් ඕගොල්ලෝ ඉතුරු ටික උඩින් පල්ලෙන් බලලා හරි කමන්නේ ගියාට ඔයාලට ඒ වෙලාවට ඒක ලියා ගන්න පුළුවන්. ඒ හන්දා අපි බලන්න ඕනේ හැබැයි ක්ලාස් එක ඇතුලේ අපි බලන්න ඕනේ 2013 ඉඳලා මේ වෙනකන් 2025 වෙනකන් අපිට තියෙන කැට් පේපර්ස් වල මොනවද සේවා නියුක්ති වර්ග ගැන තියෙන්නේ. මොනවද සේවා මේ ගිවිසුම් ගැන තියෙන්නේ. ඔය ඔක්කොම කළා අපි කඩලා ඒක මම ලියන හැටි කියා දෙනවා. ඔයාලා ඊට පස්සේ ඒකට අනුව ලියනවා. ඊළඟ ප්‍රශ්න දැන් අපි තියරි එකක් ලියන විදිහට නෙමෙයිනේ ප්‍රොබ්ලමැටික් එකක් ලියන්නේ. ඒකේ කොහොමද දැන් සමහර ප්‍රශ්න තියෙනවා අපිට තේරෙන්නෙම නැහැ. ජුරිස්ප්‍රුඩන්ස් කියලා හිතන්නකෝ. ජුරිස්ප්‍රුඩන්ස් වල අපි දන්නවා මේක අහන්නේ ඓතිහාසික ගුරුකුලෙන්. හැබැයි අපිට ඒක ලියා ගන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඒක පොඩි ඔයාලා ඒ කියන්නේ ට්‍රික්ස් ටිකක් අනුගමනය කරන්න ඕනේ වගේ. දැන් ලෝයස්ලා නෙවෙන්නේ යන්නේ. කපටිකමක්වත් බොරුවක්වත් හොරයක්වත් නෙවෙයි. අර තමන් ස්මාර්ට් වෙන එක විතරයි මෙතෙන්දි කරන්න තියෙන්නේ. එහෙම වුණාම තමයි අර අනිත් අයට වඩා සාමාන්‍යයෙන් ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. නැතෝ තියරිය ඔහේ ගිහිල්ලා ගිරව නම් දාන්න එපා. ගිරව දාන්න ඕන තැන් තියෙනවා. අර ගිරව දැම්මට වඩා අවබෝධයෙන් යන තැන්වල තමයි අපිට හොඳට ලකුණු ගන්න පුළුවන් වෙන්නේ. ගිරව දාන්න ඕන තැන් තියෙනවා. ජුරිස්ප්‍රුඩන්ස් වල වගේ සමහර දේවල් අපි ගිරව දානවා. හැබැයි ඩීරික්ට් වල අපි ගිරවත් දාන්න ඕන. අපි අන්ඩර්ස්ටෑන්ඩ් කියන්නේ හොඳට මේක තේරුම් ගන්න ඕන. හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ලේබර් නම් සාමාන්‍යයෙන් ඕනි කෙනෙක් ලියන සබ්ජෙක්ට් එකක් ලේබර් පාස් වෙන්න පුළුවන්. ඊට පස්සේ කමර්ෂියල් උත් ටිකක් ඉතින් ගිරව දාන්න තියෙන සබ්ජෙක්ට් එකක් ඒකත් එහෙමයි. හැබැයි ඩීලික්ට් වල වගේ අපි අර ගිරව දානවට සාපේක්ෂව ඔලුවට ගන්නත් ඕනි ප්‍රමාණය වැඩි. ඒක තමයි ගොඩක් අය ඩීලික්ට් අමාරුයි කියලා කියන්නේ. හරිනේ මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් ගෲප් එකට දාලා ඒක මෙහෙමයි මගේ ආන්සර් එක මම දෙනවා. ඒ ආන්සර් එකම කොපි කරන්න එපා. ඒක අරගෙන ඔයාලා කොහොමද ඒක ලියන්නේ? අපි ඩිස්කස් කරාට පස්සේ තමයි ආන්සර් එක දෙන්නේ. ඊට පස්සේ දැන් අද ඩිස්කස් කරන්නේ අපි හිතන්නේ සේවා නියුක්ති වර්ග සේවා ගිවිසුම් කියලා. සේවා ගිවිසුම් වලින් එන්න පුළුවන් ඔක්කොම ප්‍රශ්න ටික මම අරගෙන ඔයාලට පොඩි
නෝට් එකක් දාලා දෙනවා මේක මෙහෙමයි. ඒතර ඕගොල්ලෝ ඒක ලියන්න try එකක් දෙනවා. මෙන්න අපිට වැරදෙන්න පුළුවන්. අපිත් වැරදිලා තමයි ලියලා තියෙන්නේ. ලියපු හන්ද තමයි සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. ලියන්න නැතුව ගියොතින් ඒක මේක පුළුවන් අපි කැට් එකේදීම ලියන නැත්නම් ෆයිනල් එකේදීම ලියන කැට් ලියපුව අපිට මේකත් එකක්ද කියලා ලියලා ගියොතින් හැබැයි ටයිම් එක ඔයාලට එරෙහි වෙනවාමයි. මොකද අපි සාමාන්‍ය ප්‍රශ්නයක් කියවන්නම යනවා විනාඩි හොඳට කියවලා ඔලුවට දාගෙන පොඩි කටසටහනක් ඇඳගෙන යනකොට විනාඩි 10ක් 15ක් එතනදී යනවා. එතකොට තව දෙයක් තමයි ඔයගොල්ලන්ගේ තියෙන. ඔයගොල්ලන්ගේ අපිත් ඒ දවස්වල එහෙම අර තණ්හාවට නෝට් එකතු කරගන්න. තණ්හාවට නෝට් එකතු කරගෙන මේ හොඳම ටික ඔක්කොම ටික පාඩම් කරගන්න යනවා. හැබැයි ඒක කරන්න එපා. මොකද දන්නවද? ලොකුවට හිතන්න පිටු 40ක විතර නෝට් එකක් ඔයාලා ගාව තියෙනවා. ඔය 40 එන්නේ හිතන්න සේවා නියුක්ති වර්ග කියලා. ඔය පිටු 40ෙම තියෙන්නේ ඔයා කලින් දවසේ හරි කොහොම හරි ඔලුවට දාගන්න try කරන්න. හැබැයි ඒක හරීම අර කියන්නේ අර ඒක අර සාර්ථක වෙන්නේ නැති දෙයක්. මොකද ඔයා මෙහෙම කරන්න. ඔයාගේ දෙයක් අරගෙන මේ අර පිටු 40 එක්ස්ට්‍රා නෝට් එකක් වෙන්න පුළුවන්. ඒකෙදි ඔයාගේ ප්‍රශ්නෙකට එන්නේ මොනවද කියන එක. වැඩියෙන්ම වැදගත් මොනවද කියන එක ඔයා බලලා ඔයා ඒ ටික විතරක් කවර් කරගන්න. ඔයාගේ පොඩි ෂෝට් නෝට් එකක් ඔයා හදාගන්න. මොකද මම මෙතන තියරි කියා දෙන්නේ නැහැනේ. තියරි කියා දෙන්නේ මොන හරි අපිට ප්‍රශ්නයක් වුණොතින් තියරි ටික අපි ගන්න. එහෙම නැතුව අර ලොකු පත හැලි තියරි වලට යන්න එපා. එහෙම ගියොතින් ඔයා සක්සස් වෙන්නේ නැහැ. මොකද ඔයාට අර නෝට් එකේ ෆස්ට් පේජ් එකත් මතක් වෙනවා. සෙකන්ඩ් එකත් මතක් වෙනවා. ෆෝර්ත් වන් මතක් වෙනවා. එහෙම මතක් වුනහම ඔයාට ඕනි ටික කවර් කරගන්න බැරි වෙනවා. ඔයාට තියෙන හැම වෙලාවෙම මතක තියාගන්න ටයිම් එකත් එක්ක ෆයිට් එකක්. අපි ටයිම් එකත් එක්ක ෆයිට් එකක් කියන්නේ කැට් 1 එකේ ඔයා උපරිමෙන් ලකුණු 15ක් දැම්ම කියන්නේ. ඊට පස්සේ කැට් 2 එකටත් ඔයා 15ක් දානවා. කෙලින්ම ඔයාට ලකුණු කීයද 100ෙන්? 100ෙන් නෙමෙයි 40ෙන්. ඒ ගාන අරගෙන ඔයාලට B එකකට යන්න පුළුවන් තත්ත්වයක් එනවා හොඳට ආන්සර් එක ලියලා තිබුණා. අනික සමහරු දැකලා තියෙනවා මම අර අහන්නේ මොකවත් ලියන්නේ මොකවත්. මොකද අපි ගාව ගොඩාක් ලොකුවට අපි ඔක්කොම ටික මෙහෙමයි කියලා තියාගත්තට අර ප්‍රශ්නෙට අහන දේ දාන්න දන්නේ නැහනේ. එතකොට වෙන්නේ මොකක්ද? ප්‍රශ්නේ සාර්ථක නැහැ. ඔයා හැබැයි ගොඩක් ලියන්න try කරලා තියෙනවා. හැබැයි ඒ ලියපු ඒවයි මම දැකලා තියෙන සමහර ළමයිගේ එක හරියක්වත් නෑ පේජ් එකකට. මොකද වෙලා තියෙන්නේ ලියලා තියෙන අනවශ්‍ය දෙයක් අර අහන ප්‍රශ්නෙට උත්තරයකට හරියක් නෙමෙයි. අහන ප්‍රශ්නෙට නෙවෙයි ආන්සර් එක ලියලා. ඒ හන්ද සමහරුන්ගේ මම දැකලා තියෙනවා. මමත් ඇතුළුව ගොඩක් අය එහෙමයි. ගොඩක් අර ලියන්න ප්‍රමාණය අඩුයි. නමුත් අපි හරියට ලියන්න ඕනේ. ලියන ප්‍රමාණය අඩුයි. හරියට ලියන්න. මම දන්න තරමින් මෙතන ඉන්නේ බහුතරය සයන්ස් මැත්ස් හරි මොන හරි ඒ වගේ සබ්ජෙක්ට් එකක්. අර ඒගොල්ලන්ට පොඩි අමාරුවක් තියෙනවා ලියන ප්‍රමාණය. මොකද අර ඒගොල්ලෝ ලියන ප්‍රමාණය අඩුයි කියන්නේ දැන් අපි හුරු වෙලා තියෙන්නේ පොඩ්ඩක් ලියලා අර අපි මැත්ස් නම් ඒ පොඩ්ඩක් නියම කරලා ඒක දාලා ලියලා එන්නේ තමයි අපි දන්නේ. ඒකට අන්න ඒ වගේ වෙලාවට ඔයාලා අර ෂෝට් නෝට් එකට ගිහිල්ලා පොඩි ටොපික්ස් ටිකක් මතක තියාගෙන ගිහිල්ලා එතනදී ඔයා ආන්සර් එක ක්‍රියේට් කරලා එතනදී ලියාගෙන යන්න. එතකොට මං කියන්නේ සාමාන්‍යයෙන් ලියන ප්‍රමාණය මත නෙවෙයි ලකුණු දෙන්නේ හරියට ප්‍රශ්නෙට ලියන උත්තරයට අනුව තමයි ලකුණු දෙන්නේ. එහෙම වුණාම තමයි අර පොඩ්ඩක් ලියපු කෙනාට ගොඩක් ලකුණු එවිලා ගොඩක් ලියපු කෙනාට පොඩ්ඩක් ලකුණු එන්නේ අන්නේ හන්දා. ඒ හන්දා ඒ මිස්ටේක්ස් මතක තියාගන්න ඒව කරන්න යන්න එපා. ක්ලාස් ගියා හෝ නැතා හෝ මොනවා හෝ තමන්ගේ කියන්නේ තමන්ට ආවේනික පොඩි ෂෝට් නෝට් එකක් හදාගෙන ඒකෙන් ගොඩ යන්න try එකක් දෙන්න. ඒක ගියාම තමයි ඔයගොල්ලන්ට සාමාන්‍ය සාර්ථක විදිහට උත්තරයක් ලියාගන්න පුළුවන් වෙන්නේ. එතකොට මට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ටික සම්බන්ධයෙන් මම කියන්නම් අපි ක්ලාස් තියන්න දවස් ලැබෙන සතිය අපි පටන් ගන්නවා අපේ පළවෙනි පාඩම. පළවෙනි පාඩම කියන්නේ පළවෙනි සබ්ජෙක්ට් එක පටන් ගන්නවා අපි. මේ පරණ එකක් හදපු මේ ප්‍රසන්ටේෂන් එකමයි තියෙන්නේ. මේකේ අපේ ප්‍රධානම අරමුණ තමයි පාස් පේපර්ස් සාකච්ඡා කරන එක. එතකොට පාස් පේපර්ස් ඔයාලට තියෙන මොන හරි අවුලක් තිබ්බොත් මගේ තියරි ක්ලාස් එක තියෙනවා. ඒකට ඇවිල්ලා ඒක කවර් කරගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මට මෙසේජ් එකක් දාන්න මේක තේරෙන්නේ නැහැ. මට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න කියලා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒක තියරි එක කියලා දෙන්නම්. එතකොට අපි පටන් ගන්නවා ලබන සතියේ අපේ ලේබර් කරන අයට. ඒතර ලබන
සිකුරාදා අපි 8ට පටන් ගන්නවා. 8 කියන්නේ ඔයගොල්ලෝ ඕෆ් වෙලා එන වෙලාවත් එක්ක 7ට දාලා තිබුණේ. 7 අපි 8 කරමු. ගොඩක් අය කියලා තිබුණා 7ට එන්න විදිහක් නැහැ කියන එක. ඒ හන්ද අපි 8ට කරමු ක්ලාස් එක. 8 ඉඳලා මෙහෙමයි 8 ඉඳලා අපිට පුළුවන් උපරිම කරනකම් කරලා. මොකද කැට් එක එනවා. කැට් එක හන්ද අපි ඒකට හොඳට රෙඩි වෙලා යන්න ඕනේ. මොකද ලකුණු 10ක් 12ක් නෙමෙයි අඩුම තරමේ අපි ලකුණු 15කටත් දැම්ම ඉඳලා ලෑස්ති වුණොත් ඉතින් අපිට ඒක ලෑස්ති වෙන්න පුළුවන්. ඒක හරිම ලේසි සබ්ජෙක්ට් එකක්. අනික ඒ මැඩම් ඔයාලා ඉස්සෙල්ලම බලන්න කවුද ඔයාලට ලෙක්චර් කරන්නේ. එයාලා ලෙක්චර් කරන මේක නෙමෙයි ඕනි ඩිග්‍රී එක ලෙක්චරර්ව අඳුරගන්න ඉස්සෙල්ලම. එයාගේ ඉන්ට්‍රෙස්ට් ඒරියාස් මොනවද කියලා අඳුරගන්න. ඒ වුණාම අපිට අර ලේසි එයාගේ අනික එයාගේ වචන දාන්න ගොඩක් කැමති මම ඒ සබ්ජෙක්ට්ස් වලට ආවම කියන්නම්. මොකද අපි ඒ ට්‍රික්ස් අනුගමනය කළා. මේ සමහර ලෙක්චරර්ස්ලා හරි කැමති එයාලගේ වචන දානවා. එතකොට එයාලා ඒවට සාමාන්‍ය ලකුණු ප්‍රමාණයක් දෙනවා. ඒතර එයාලගේ කේසස් ලියනකොට එහෙම ලකුණු දෙනවා. එහෙම දෙන ලෙක්චරර්ස්ලා ඉන්නවා. ඔය එතන ඔයාලට දැන් කරන අයගෙනොත් ගොඩක් අය ඉන්නවා. එතකොට අන්න ඒ වගේ පොඩි පොඩි උපක්‍රමات ඕගොල්ලෝ උත්තර ලියනකොට දාන්න ඕන. එතකොට අපි ලබන සතියේ ෆ්‍රයිඩේ පටන් ගන්නවා අපේ පළවෙනි ක්ලාස් එක. ඒකෙදි එතකොට අපි පටන් ගන්න ලේබල් වලින්. මම මේක දාන්නම් ගෲප් එකට. ඊට පස්සේ අපි 10 වෙනිදා පටන් ගන්නවා ජුරිස්ප්‍රුඩන්ස්. ඊට පස්සේ අපි පටන් ගන්නවා 17 වෙනිදා ඩීලික්ට්. ඊට පස්සේ 24 වෙනිදා අපි පටන් ගන්නවා කමර්ෂල්. ආයෙ පටන් ගන්නවා 31 අපිට IHR කොහොමත් යනවා. ඒකට ඔයාලට ජොයින් වෙන්න පුළුවන් බදාදා දවසක. ආයෙ පටන් ගන්නවා එතකොට අර මේ ටිකේම අපිට තිබිච්ච අමාරු සබ්ජෙක්ට්ස් මොනවද කියලා ඒක මික්ස් කරලා අරගෙන ඒක කතා කරන්න. එතකොට අපි ආයෙ පටන් ගන්නවා. ඔයාලට ආයෙ 7 වෙනිදා තියෙනවා නොවැම්බර් 7 කියන්නේ අපිට ඔයාලගේ මේ කැට් එක අස්සනේ කැට් එක අස්සේ අපි ක්ලාස් දාන්නේ නැහැ මොන හරි අපිට ආරංචි වුණ ඉතින් මේවා එනවා කියලා හරි මොන හරි අපි මේ දේවල් හොඳට හොයලා බලලා ඒක ඔයාලව අප්ඩේට් කරනවා. ඒ කියන්නේ ඔයාලගේ කැට් එක අතරතුරදී අපි හොඳට ඒ කියන්නේ මොන හරි ගැන හොයලා බලලා මොනවද එන්න පුළුවන් ඒරියාස් කියලා ප්‍රෙඩික්ෂන්ස් මොන හරි තියෙනවා නම් ඒ ගැන අපි ඔයාලව දැනුවත් කරනවා කැට් එක අතරතුරේ. හන්ද ඔයාලා කැට් එකට හොඳට පාඩම් කරන්න ටයිම් එක තියෙන්න ඕන. ඒ දිගටම අපි ඊට පස්සේ කැට් 2 එකට වෙනම ප්ලෑන් එකක් යන්න ඕන. කැට් 2 එකේ ස්කෝප් එක වැඩි නිසා ඊට පස්සේ TMA කරන්න ඕන. TMA කරන්න අපි සාමාන්‍යයෙන් TMA වලටත් දවස් 2-3ක් අපිට ගන්න වෙනවා. ඔහොම ගිහිල්ලා අපි ෆයිනල් ජුරිස්ප්‍රුඩන්ස් කරන අයට ප්‍රොජෙක්ට් රිපෝට් එක ආවහම අපි ඒක ඒ ජුරිස් කරන අයත් එක්ක ඒක වෙනම කතා කරන්න ඕන. එතන ෆයිනල්ස් වලට අඩුම තරමේ අපි ෆයිනල් එක කරන්න දැන් ඔයාලට තියරි ඕනේ නැහැනේ. ඒතර අපිට හරි ලේසි මේක ෆයිනල් මේ තියරි නැතුව යන හන්ද ඔයගොල්ලෝ තියරි දන්නවා. පේපර්ස් කතා කරගෙන යන්න. තව මගේ ටාගට් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි පේපර් එකක් හදනවා. ඒ හදලා ඔයගොල්ලන්ට මේ පේපර් එක දෙනවා. ඒ දුන්නාට පස්සේ අපි අර එක්සෑම් එකක් විදිහට නෙමෙයි ඔයගොල්ලන්ට ඒක ටයිම් එක තියෙන වෙලාවට ඒක ලියලා ඔයගොල්ලෝ අපිට දෙන්න අපි ඒකේ බලමු කොහොමද මම ඒක කැට් එකටත් කරනවා කැට් එකට කලින් සාමාන්‍යයෙන් අපි මොඩල් කියන්නේ පේපර් එකක් හදලා ඒක ලියලා කොහොමද ලකුණු එන්නේ කියලා බලමු අපි ගෙස් කරන විදිහට ඒක තමයි අපේ ක්ලාස් එකේ දැනට යන තත්ත්වය. එතකොට මම හිතනවා මේක සක්සස් වෙන්න නම් ඔයගොල්ලෝ මං කියා දෙන එකට අමතරව ඔයගොල්ලොත් ලියන්න නම් ඕන. අර ලියන ප්‍රමාණය කියන්නේ සාමාන්‍ය මේ හැමදාම ලියන්න කියන එක නෙමෙයි. හිතන්න දැන් සේවා නියුක්ති වර්ග වලින් එන්න පුළුවන් ප්‍රොබ්ලමැටික් එකක් එන්න පුළුවන්. අනික තියරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට අඩුමතරම ඒ නියුක්ති වර්ග වලින් තියරි එකයි ඊට පස්සේ ප්‍රොබ්ලමැටික් එකයි ලියලා ගියොත් ඔයා දන්නවා මේ මෙන්න මේ ෆ්ලෝ එක තමයි මේකට එන්නේ කියලා. මොකද අපි තියරි එකක් ලියනකොට අර ලියන විදිහක් තියෙනවා සහ ප්‍රොබ්ලමැටික් එකක් ලියනකොට ලියන විදිහක් තියෙනවා. ඒවයි පොඩි පොඩි ෂෝට් ක්‍රම තියෙනවා. ඒවා අපි ක්ලාස් එකේදී කතා කරමු කොහොමද ඒව වෙන්නේ කියන එක. ප්‍රශ්නයක් අරගෙන. එතකොට මග ඇරෙන්නේ නැතුව කොහොමද ප්‍රොබ්ලමැටික් එකක් දුන්නාම මග ඇරෙන්න ප්‍රමාණය වැඩි. අපි දැන් එතන ඉන්නේ ස්ට්‍රෙස් එකත් එක්කනේ. ස්ට්‍රෙස් එකත් එක්ක කොහොමද ඔය ස්ට්‍රෙස් මැනේජ් කරගෙන ඒක කරගන්නේ. ඒ හන්ද ඒකට පොඩි මොනවද අපිට මේ අහන ප්‍රශ්න ටික ඔක්කොම මග ඇරෙන්නේ නැතුව කොහොමද ආන්සර් එක ලියන්නේ කියන එක තමයි අපි මේ පේපර් ක්ලාස් එකේදී කතා කරන්න ඕන. එතකොට මම විවෘතයි ඔයාලා වෙනුවෙන් ඕනි වෙලාවක ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මොනවාම හරි මෙහෙම කියා දෙන්න කියන එකට. ඒ වගේම තමයි ඔයාලගේ පැත්තෙන් වෙන්න ඕන
අර මට කොහොමද මේ මම කියා දෙන දේ අලුම දැන් තේරුණාද කියලා හරි මට ක්ලාස් එකේ ජොයින් වෙන වෙලා ඉන්න අයගෙන් ආන්සර් එකක් දෙන්න. එතකොට ඒ වගේම තමයි මේ පේපර්ස් වලට නම් උත්තර ලියන්නත් ඕන. ඒ කියන්නේ තියරි එකයි ප්‍රොබ්ලමැටික් එකයි ලිව්වොත් ඔයාලට ඊළඟ එක ලියා ගන්න එක නැති. ඒ කියන්නේ මම කියා දෙනවා මෙතන හැම ප්‍රශ්නෙම මම කියන්නේ 2013 ඉඳලා අපි බලනවා 2013 නෙමෙයි ඊටත් එහා ඉඳලා අපි පේපර්ස් ටික අරගෙන බලන්න මොකද එන්න පුළුවන්නේ. ඒවාම අලුත් කර කර එන්න පුළුවන්. එතකොට ඔයාලට ප්‍රශ්නේ කතා කරලා යනවා නම් ඔළුවට යනවනේ මේ. එතකොට ඔයාලට කලින් දවසේ හරි මේක අහගෙන ගිහිල්ලා අර මොකද්ද එන්නේ කියන එක ෆ්ලෝ එක ඔයාලට ගලාගන්න කෙනෙක් ඒක ගලාගෙන යන්න ඔයාලට හදාගන්න බැරි කමක් නැහැනේ. අපි 3-4කටවත් ඔයාලා ලියන්න ඕනේ. අනිත් ටික ඔක්කොම අපි මේ පේපර් එක මෙහෙමයි 2013 මෙහෙමයි 14 ඇවිල්ලා තියෙන්නේ මෙහෙමයි 15 මෙහෙමයි 16 මෙහෙමයි 17 මෙහෙමයි කියලා කතා කරනකොට ඔය ටිකම තමයි කරකවල දෙන්නේ. එතකොට ඔයාලට ඕකේ පොඩි පොඩි රටා තියෙනවා. පාස් පේපර්ස් ගන්න ඔයාලා මේකට විතරක් නෙමෙයි LLB එකට විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් ඇටර්නි ෆයිනල්ස් වලට යනකොටත් හොඳ මාර්ක් එකක් ක්ලාස් එකක් යන්න ඕන නම් හොඳ ටච් එකේ යන්න පාස් පේපර්ස්. තියරි හා සමානවම පාස් පේපර්ස් වලටත් තැනක් දෙන්න. මොකද සාමාන්‍යයෙන් අපේ ක්ලාසස් ගත්ත අය මේ තියරි වලට සමානවම මේ පාස් පේපර්ස් වලටත් සාමාන්‍යයෙන් ඒවත් ගොඩක් කරලා ගිය අය තමයි එහෙම සක්සස් වෙන්නේ. ඉතින් මං හිතනවා මේක සක්සස් කරගන්න ඉන්න පුළුවන් නම් එතකොට අපේ මං කියන්නම් ක්ලාස් ඩේට් එක එතකොට අපි සෙප්ටෙම්බර් නෙමෙයි අපි පටන් ගන්නේ ඔක්තෝබර් එතකොට 3 පටන් ගන්නවා අපි. ඔක්තෝබර් 3 පටන් ගන්න සැටර්ඩේ සන්ඩේස් නෙමෙයි අපි යන්නේ ෆ්‍රයිඩේ දවස. ඔයාලට මොනවාම හරි ඉෂුව එකක් තියෙනවා නම් තියරි ගැන ඔයාලට පුළුවන් අපේ තියරි ක්ලාස් එකට ඇවිල්ලා ඒ ටික කවර් කරගන්න කිසිම ගාණක් කියන්නේ කිසිම ෆී එකක් නැතුව ඒක මම ඔයාලා වෙනුවෙන් කරනවා. ඒතර ෆ්‍රයිඩේ තමයි අපි මේ අපේ ක්ලාස් ඩේට් එක මේ පේපර් ඩිස්කෂන් එකේ ඊපස්සේ ක්ලාස් එක ස්ටාර්ට් කරනවා අපි ඔක්තෝබර් 3 ඊපස්සේ ඔයාලට Zoom රෙකෝඩින්ග්ස් ඒවා ඔක්කොම අපි සප්ලයි කරනවා. එදාම දානවා අපි දැන් ක්ලාස් එක තිබිච්ච දවසේම අපි ඊළඟ දවසේ වෙන්න කලින් ඔයාලට ඒක දෙනවා. එතකොට අපේ මං හිතනවා අපේ දවසක ක්ලාස් ෆී එක තමයි සාමාන්‍යයෙන් 750ක්. අපේ ඔයාලා එන සබ්ජෙක්ට් එක ගන්න කියන්නේ සාමාන්‍යයෙන් ෆ්‍රයිඩේ දවසකට 750ක් පේ කරලා ඔයාලා ඩේලි පේ කරලා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සබ්ජෙක්ට්ස් 4ටම එනවා නම් ඔයාලා 750ව 4ක් පේ කරලා එන්නත් පුළුවන්. ඒක සාමාන්‍යයෙන් 750යි අපේ ක්ලාස් ෆී එක. අපි පැය ගාණක් නෙමෙයි අපිට පුළුවන් උපරිමයෙන් අපි මේ පේපර්ස් ටික ඔක්කොම කතා කරන්න පුළුවන් ප්‍රමාණයකට අපි කතා කරලා ආන්සර් එකකුත් දෙනවා. එතකොට එහෙම තමයි අපි කතා එක සබ්ජෙක්ට් එකකට 750යි. එතකොට ඔයගොල්ලෝ සබ්ජෙක්ට් 4ට මෙනවා නම් 3000ක් පේ කරලා ඒකේ රිසිට් එක එවන්න. එතකොට එහෙම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ එන සබ්ජෙක්ට් එකට විතරක් 750ක් පේ කරලා එහෙම ඉන්නත් පුළුවන්. අපිට පැය ගාණක් නෑ. සමහර වෙලාවට අපිට ගන්න බැරිද ලේබර් අපිට කවර් කරගන්න බැරුණොත් ඊළඟ දවසේ අපි ක්ලාස් එකක් දාලා හරි ඒක කවර් කරනවා. අර අමතර ගෙවීමක් ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ අපි අපේ ඩේ එකේ ඊළඟ ඩේ එකට ගියා කියලා ඕගොල්ලන්ගෙන් අපි කිසිම ගාණක් ගන්න නැහැ. මේ පැය 3ක්ද 4ක්ද 5ක්ද කියන එක නෙමෙයි අපි පේපර්ස් ටික ඔක්කොම කතා කරගන්න පුළුවන් අපිට වැදගත් වෙන විදිහට අරගෙන තමයි අපි ඒක කතා කරන්නේ යන්නේ. එතකොට ওই ටික තමයි මට කියන්න තියෙන්නේ. මම හිතනවා මේක පේපර්ස් කරොත් ඔයාලට හොඳ ලකුණකට යන්න පුළුවන්. මේකෙන් යන්න සාමාන්‍යයෙන් තව තවත් ඉන්න මේක කොහොම හරි ඉවරයක් කරගන්න. ඉවරයක් කරගෙන එතනින් එහාට යන්න ඇටර්නි ෆයිනල්ස් උත් ඉවර කරගන්න. එහෙම ගිහිල්ලා ඉක්මනට ඔයාලගේ ගමන සාර්ථක කරගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. එතකොට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් ක්ලාස් එක හා සම්බන්ධව හෝ මොනවා හරි රෙකෝඩින් සම්බන්ධව මොනවම හරි තිබ්බොත් මට මැසේජ් එකක් හරි ගෲප් එකට මැසේජ් එකක් හරි දාන්න. මම හිතනවා මේ රෙකෝඩින් එක ඔයගොල්ලෝ හයි කියලා. එතකොට අහලා මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අපි එතකොට කතා කරමු. අපි ක්ලාස් එක පටන් ගන්නවා ලබන 3 වෙනිදා. ඒ කියන්නේ ඔක්තෝබර් 3 වෙනිදා ඉඳලා හැමදාම ෆ්‍රයිඩේ තමයි අපි කතා කරන්නේ.
මොන හරි නෝට් එකක් නැත්නම් මට ප්‍රයිවට් හරි මැසේජ් එකක් දාන්න ගෲප් එකට හරි මේ නෝට් එක නෑ මේක මට දෙන්න පුළුවන්ද කියලා එහෙම වුණොත් මම ඒක සප්ලයි කරන්නම්. එතකොට ওই ටික තමයි මට කියන්න තියෙන්නේ. අපි එහෙනම් ඉක්මනට මේ ක්ලාස් එක පටන් අරගෙන හොඳ කැට් එකට හොඳ මාක් එකක් දාන්න වැඩක් කරගමු කියන එක තමයි මට කියන්න තියෙන්නේ. එතකොට එහෙනම් ඔක්කොටම මම සුබ පතනවා. මාත් එක්ක ආවා හෝ නැතා හෝ මොන හරි උදව්වක් තිබ්බොත් ඒක කියන්න මේක කරලා දෙන්න. මෙහෙම මට තේරෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ. මොන හරි ඔයාලට මොන හරි ෆයිනෑන්ෂල් ඉෂුස් මොන හරි එහෙම තිබ්බත් කෝඩිනේටර්ට කියන්න. එයාට කියන්න මාව ජොයින් කරන්න. එහෙම ප්‍රශ්නයක් නෑ. ඔයාලගේ ප්‍රයිවසි එක. ඒ කියන්නේ ඔයාලගේ රහස්‍යභාවය අපි 100% සුරක්ෂිතව ආරක්ෂා කරනවා. ඒ හන්ද කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාලට තියෙන මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒක හරි ප්‍රශ්නයක් නෑ අපිට කියන්න. මෙහෙමයි ෆයිනෑන්ෂල් මොන හරි ප්‍රශ්න තියෙන පුළුවන් නේ. ඒවත් උනත් කමන්නේ. එහෙම කියලා මට මේ ක්ලාස් එකට එන්න ඕනේ. එහෙම එන්න විදිහක් නෑ නම් මොන හරි එහෙම කියලා ඒක ක්ලාස් එකට ජොයින් වෙන්න. එතකොට ජොයින් වෙන අයට අපි ලින්ක් එකක් දෙන්නම්. ඒක through ජොයින් වුණාට පස්සේ ඔයගලන්ට රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් දෙයි. එතනින් ඉඳලා අපි වැඩ පටන් ගමු. එතකොට ලබන සතිය අපි කතා කරන්නේ එතකොට ලේබලෝ වල අපි මම පාස් පේපර්ස් ටික දාන්නම්. අර ටික තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් wish you all the best ඔක්කොටම. මේක කොහොම හරි ඉවරයක් කරගන්න මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ 60 ෆයිනල්ස් වලට යන්න ගිහිල්ලා ඒකෙදිත් සක්සස් වෙන්න කියන එක තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් ඔක්කොටම සුබ පතනවා. අපි සිකුරාදට හම්බ වෙමු. බොහොම ස්තුතියි එහෙනම්.